අදත් ආදරෙන් පිළිගන්නවා දසනායක ස්වීන් ඇකඩමි YouTube channel එකට. අපි හැමදාම මෙහුම් ගැන කතා කරනවානේ. ඉතින් ඒ වගේ අදත් මෙහුම් සම්බන්ධව තවත් පාඩමක් කරන්න හිතුවා. අපි හැමදාම දන්න ඇඳුමක් තමයි ටයිට් සාය කියන්නේ. දැන් ටයිට් සාය කිව්වහම වලට විශේෂ දෙයක් නැහැ. නමුත් අපිට ටයිට් සාය කියන ඇඳුමේ මාතෘකාව යටතේ නිර්මාණ කරන්න පුළුවන් ප්‍රමාණය බොහෝමයි. එතකොට ඒ අතරින් එකක් කරන් තමයි අද මම මේ සූදානම්. එතකොට දැන් මම කිව්වේ ටයිට් සාය සම්බන්ධවනේ. එතකොට ටයිට් සාය විලාසිතා කියන එකේදී අපිට නිර්මාණ කරන්න ඔයාලට මූලික පත්‍රම ඕන කරනවා. එතකොට ටයිට් සාය මූලික පත්‍රම හදනකොට විලාසිතා කිරීමේදී දැන් මම මෙතන පත්‍රමක් හදාගත්තා. හැබැයි මෙතෙන්දි මම ඩාට් භාවිතා කළේ නැහැ. එතකොට ටයිට් සායේ මූලික පත්‍රමක් හදාගන්න මම හිතනවා ඔයාලට ගැටලුවක් නැහැ කියලා. මොනවා හරි එතන ගැටලුවක් තිබ්බොත් ඔයාලට පුළුවන් මගේ YouTube channel එකේම තියෙනවා ටයිට් සාය සම්බන්ධව තවත් වීඩියෝ එකක්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ටයිට් සාය හදාගන්න එකේ ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් කරන්න. එතකොට මම ඔයාලට නැවත ඒ සම්බන්ධව පසුව කියලා දෙන්නම්. මොකද ටයිට් සාය කියන එක ලොකු දෙයක් නෙවෙයි කියලා මම හිතන නිසා මම ඒ කියන්නේ මූලික පත්‍රම හදාගන්න විදිහ මෙතෙන්දි භාවිතා කළේ නැහැ. අපි අද යන්නේ විලාසිතාව කරන විදිය ගැන කතා කරන්න. දැන් මම මේ තියෙන්නේ මම හදන්න යන විලාසිතාවේ පතරම. එතකොට මේ පතරම මම අරගෙන තියෙන්නේ මෙන්න මේ පැත්තේ නැම්මකට. ඒතර ඔයාලටත් මෙන්න මෙතෙන්දී අපිට අවශ්‍ය කරන්නේ ඉනවටයි, උකුලයි, උසයි විතරයි. එතකොට මේකේ ලොකු දෙයක් නැහැ. මෙතන මම ලකුණු කරගෙන තියෙන ඉනමින්ම, මෙතන ලකුණු කරගෙන තියෙන උකුලමින්ම, මෙතන ලකුණු කරලා තියෙන්නේ අපි වාටිය. ඒතර වාටිය ලකුණු කරන්න ඔයාලට මිම්මක් මනින්න අවශ්‍ය නැහැ. මේ උකුලමින් මෙමිය අපි සාමාන්‍යයෙන් අඟල් භාගයක් අඟලක් අඩු කරලා වාටිය ලකුණු කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ පතරම තමයි මම ගන්න. මෙතන මම ඩාට් වාසි මුකුත් භාවිතා කරලත් නැහැ. මැහුම් වාසි දීලා තියෙනවා මෙතන. එපමණයි. මේ කොටස මට කපා ගන්න පුළුවන්. එකම දේ මගේ විලාසිතාව නිසා මම මේක ගන්නෙ නැම්මඩ. මෙන්න මේ විදියට. දිගෑරියම තියෙන්නේ මට මෙන්න මෙහි ආකාරයට. දැන් මේ තියෙන්නේ මම ටයිට් සාය කපා ගන්න ගත්ත රෙදි කොටස. මේක ලිනන් එක. එතකොට ඔයාලට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් ඕනම රෙදි වර්ගයක්. දැන් මට මෙච්චර ලොකු රෙදි කෑල්ලක් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒ නිසා මෙතනින් මට අවශ්‍ය කරන උසට මේ තීරුව මෙතනින් කපා ගන්නවා. දැන් මේ තියෙන්නේ අපේ හතරමනේ. මේකේ හැඩතලයක් කපන්න කලින් අපි කපා ගන්න විලාසිතාව මොකක්ද කියලා තීරණය කරලා ඒ අනුව මුලින් පසුපස කපා ගන්න ඕන නම් අපිට කපා ගන්න වෙනවා. දැන් මගේ එකෙත් පසුපස මම මුලින් කපා ගන්න ඕනේ. ඒතර පසුපස මුලින් කපා ගන්න නිසා මෙතෙන්දී මම දැන් පසුපසට ෂිපර් එකක් එන නිසා මෙතන view එකට තියෙනවා. ඒතර මේ තියෙන අපි රෙද දෙකට නවලා බලවාටිට අරගෙන මෙන්න මෙහෙම. අපි මෙතන ෂිපර් එකක් දානවා කියන්නේ මෙතනින් අපි මෙහොම් වාසියක් දෙන්න ඕනේ. මම අඟල් දෙකක් ලකුණු කරගන්නවා මෙන්න මේ විදියට. දැන් මේ අඟල් දෙකක් කියන එක අපිට සම්මත දෙයක් මොකුත් නැහැ. එතෙන්දී ඔයාලට අවශ්‍ය විදියට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. අපි ඉරක් ඇඳගත්තා. දැන් මේකේ මොකුත් වෙනස්කමක් නැහැ. මම මෙන්න මේ විදියට කපා ගන්නවා. මේ පතරමම තියලා. දැන් මම මේ ගානට ගන්නවා කියන්නේ මට එන්නේ මේකේ තියෙන මෙන්න මේ ඉරි කොටස් ටිකමයි. ඔයාලගේ මෙෂර්මන්ට් අනුව ඔයාලගේ මෙෂර්මන්ට් එකට මෙන්න මේ මූලික සටහන හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පසුපස අපිට අවශ්‍ය නම් උසින් වැඩි කිරීමක් කරන්න පුළුවන්. මම දැන් මෙතෙන්දි වැඩි කිරීමක් කරන්නේ නැහැ. මේ මෙෂර්මන්ට් එකට අවශ්‍ය නැති නිසා මම මේ මෙෂර්මන්ට් එකේදී මේ විදියටම කපා ගන්නවා. මේ තියෙන්නේ මේක තමයි අපේ පසුපස පතරම. ඔයාලට මේ වටේ කපා ගන්න පුළුවන්.
අපි මේ කපා ගත්තේ පසුපස පළුව. දැන් මම කපා ගන්න ඕනි ඉදිරිපස. ඉදිරිපස පතරමේ මේකේ අපිට කොටස් දෙකකට කපන්න තියෙනවා. ඒක කොටස් දෙකකට කපනවා කියන්නේ අපිට සම්පූර්ණ පළු දෙකක් ඕනි. සම්පූර්ණ පළු දෙකක් කපන එකේදී ඉදිරිපස එක පළුවක් මට පුළුවන් කෙලිම මේක රෙද්දේ කපලා ඒක මම පොඩි හැඩයක් මෙතන කපන්න. ඒක මට එකසැර රෙද්දේ කපා ගන්න පුළුවන්. දෙවෙනි පළුවේ මම හැඩතලයක් කපන්න ඕනේ. එහෙනම් මම මුලින් කපා ගන්නවා මට අවශ්‍ය කරන පළවෙනි පළුව. අපි පළවෙනි පළුව කපා ගද්දී මේ විදිහට සම්පූර්ණ පතරම තියලා කපාගෙන අපි ඒකෙන් හැඩතලේ වෙනම හදා. උඩින් වෙන කොටස කපන්න ඕනේ. දැන් උඩින්ම මම කියන්නේ මේකට ඉදිරිපස කොටස් දෙකක් කියලා. මේ කොටස් දෙකේ දෙවෙනි කොටස කපා ගන්න. මේකේ මම හැඩතලේ හදා ගන්න. ඊට මම දෙවෙනි කොටස සඳහා මේකේ යන්නේ අපිට ක්‍රොස් එකක් භාවිතා වීමක් නේ. උඩින් එන කොටස මම මෙතනින්දම කපන්නේ නැහැ. සාමාන්‍ය අපි මෙන්න මේ හරිය. ඒ කියන්නේ දැන් පළුවේ මැද ගත්තොත් මේ මැද අපිට ඉතිරි පරතරයේත් මැද අපි නිකන් හිතුවොත් දල වශයෙන් ගත්තොත් මෙන්න මේ මට්ටමනේ. ඒතර මෙන්න මේ හරියෙන් අපිට පුළුවන් මෙතන ෂේප් එක හදා ගන්න. එහෙනම් මම දැන් ඔයාලට මෙෂර්මන්ට් එකක් ඕනේ නම් මේ තියෙන මගේ පළුවේ මැද ලක්ෂය. මේකෙත් මම මැද ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මේ හරිය. නමුත් එහෙම අවශ්‍ය නැහැ. දැන් මම මෙතන ඉඳන් මේ ෂේප් එක ගන්න ඕනේ. මේ වාටිය දක්වා. මුලින් මේකේ හැඩතලේ ඔයාලා බලන්න ඔයාලා අඳින හැඩතලේ හරිද? මේක නැත්තම් මොනවා හරි අඩුපාඩු හදාගන්න තියෙනවද? මේවා බලලා කපන්න. එහෙම නැත්නම් එකපාරටම කපා ගන්න එපා. දැන් මම ගන්නේ නම් මෙන්න මේ විදියට. දැන් මෙන්න මෙතන අපිට එක්ක පේෂන් එකක් අල්ලන්න පුළුවන් වාටියට. නැත්නම් මෙතනින් වාටිය නවලා මහ ගන්න පුළුවන් පරිස්සමෙන්. ඒ වලයි රෙද්දට ගැලපෙන විදියට මෙතනින් හදාගන්න කොහොමද එන්න ඕනි කියලා. අපි පේෂිමක් වගේ භාවිතා කරනවා නම් මෙන්න මේ හරියෙන් සාමාන්‍යයෙන් අඟල් දැන් මෙතන අපිට භාගයක් මෙහුම්වාසි යනවා. ඒතර මෙතනත් අපි නවලා මහ ගන්න ඕනි. මේ වගේ පේෂිමක් භාවිතා කරන්නත් පුළුවන්. එහෙම භාවිතා කරනවා නම් පතරම කපාගෙන ඒ කොටස වෙනම කපා ගන්න. ඔයාලට හොඳ ෆිනිෂින් එකක් ගන්න පුළුවන් පේෂිමක් භාවිතා කිරීම තුළින්. මෙන්න මේ විදියට. දැන් මම මුලින් කපා ගන්න ඕනේ මෙන්න මේ කොටස. දැන් අපි මේ තියෙන්නේ හදාගත්ත කොටස. ඒතර මේක භාවිතා කරලා තමයි අපි විලාසිතාව හදාගන්නේ. මේ විලාසිතාව හදාගන්නකොට එහෙනම් මේ පත්‍රෙන්ද මේක අපි නවනවා තියලා කපන්න බෑ. මේක තියලා මෙහෙම තනි කොටසක් කපා ගන්න. මේ කොටස භාවිතා කරනවා නම් වෙන් කරලා මේ වගේ තව කොටසක් වෙනම එනම් කපා ගන්න. දැන් අපි මේක කපාගෙන බලමු ඊළඟ කොටස.
මේ සායේ ඉනපටිය කපන්න ඕනේනේ. දැන් සායේ අපි මේ කපාගත්ත පතුරම සඳහා ඉනපටිය අපි සම්පූර්ණයෙන්ම වෙනම කපා ගන්න ඕනේ. ඒතර ඔයාලට එකක් තමයි දැන් පිටිපස්සෙන් අපි මෙතන ෂිපර් එක සම්පූර්ණයෙන්ම දානවා නම් ඒ කියන්නේ ඉනපටියටම එතකොට අපිට වැඩිපුර කැපීමක් ඕන නැහැ බෙල්ට් එකේ දිග. එහෙම නැතුව අපි හක් එකක් භාවිතා කරනවා නම් ඒ වාසිය එන්න ඕනේ. එතකොට දැන් මම ගත්තේ මෙතන 31ක් විදියට ඉනමින්න. ඒක 31ට මම ෂිපර් එක උඩටම යනවා නම් මට මෙහෙම වාසිය විතරයි එකතු වෙන්න ඕනේ. දැන් මම හක් එකක් දානවා නම් තව අඟලක්වත් වැඩිපුර තියෙන්න ඕනේ. බෙල්ට් එක එතකොට මේකට මම කපා ගන්නවා මගේ ඉනමට මින්මට වඩා අඟල් දෙකක් හෝ තුනක් වැඩිපුර අරගෙන උස අඟල් 4ක් විදියට. ඒකත් වලට වෙනස් කරගන්න පුළුවන්. දැන් මම ඒතර ඕනි මට 31ක් නම් වැඩිපුර අඟල් දෙකක් දුන්නොත් මට ඕනි 33ක් විදියට. එහෙනම් මම මෙතෙන්දී අඟල් 4ක් උස 33ක් දිග මේ විදිහට කපා ගන්නවා අවශ්‍ය කරන පළවෙනි ඉන පටිය. දැන් මම මෙන්න මේකටත් ඕනේනේ. මේකට මේ සම්පූර්ණ දිගට පටිය සහ මෙතනින් එහාට ගැට ගහන්න අවශ්‍ය කරන දිගට පටිය තියෙන්න ඕනේ. එහෙනම් මම මෙන්න මෙතනින් අපි ගන්න ඕන මෙන්න මේ විදිහට. අපිට මේ දිගයි වැඩිපුර ඔයාලට අවශ්‍ය ප්‍රමාණය. ඒ වගේම තමයි දැන් මේ ප්‍රමාණයම මෙතනටත් ඔයාලට ගන්න පුළුවන්. ෆිනිෂින් එක මේ ගානම එන්න. මේ හරියද ඔයාලට ඕන නම් හැඩතලය පොඩ්ඩක් වෙනස් කරලා කපා ගන්න පුළුවන්. එතකොට දැන් මෙන්න මේ හැඩතල කපා ගද්දිත් අපි මේ වගේ අපිට තියෙන්න ඕනේ එහෙනම් උස අඟල් 4ක් වෙන්න. නැත්නම් ඊට වඩා අඩු කරගන්න පුළුවන්. මෙතන හැඩතලයක් කපනවා නම් ඔයාලා ඒකත් මේ රිද්ද දෙකට නමලා ඒ විදිහටම කපා ගන්න. ඒතර අපිට ඒක භාවිතා කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඒ විදිහටම. නැත්නම් අපි කපන්න ගියොත් එහෙම අපිට ඒක වෙනස් වීමක් වෙන්න පුළුවන්. මැහුවට පස්සේ. ඒ නිසා මම මේ කොටස කපනවා මෙන්න මෙහෙම. මෙතන මට දිග තියෙනවා අඟල් 13ක්. එහෙනම් මට මුල් කොටසේ දිග ඕන වෙන්නේ අඟල් 13යි. ඊටු ටික ඕනේ මම වැඩිපුර ගන්න ටික. මෙන්න මෙතෙන්ට මට තියෙන්නේ 13. මේ ටික මට ඇතිනම් මේ ටික භාවිතා කරන්න පුළුවන්. මදි නම් ඔයාලා ඊට වඩා ගන්න. මම එහෙනම් මේ උසටම සමාන වෙන්න මම මේ ටික ගන්නවා අඟල් 4ක් විදියට. මෙන්න මෙහෙම. මම ඔයාලට කිව්වා වගේ මෙතන උස ඔයාලට ඕන නම් වැඩිපුර ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මෙතනින් එහාට මම චුට්ටක් හැඩේ ඔන්නෝම වෙනස් කරලා ගන්නවා. මේ ටික වැඩි නම් ඔයාලට ඒක අඩු කරගන්න. එහෙම නැත්නම් මේ පැත්තට හැඩය අඩු කරලා කපන්නත් පුළුවන්. මේ කැමති විදියක් භාවිතා කරන්න. මේ වගේ කොටස් දෙකක් කපා ගන්න අපිට දෙපැත්තට එන්න. ඒතර මේ කොටස් දෙකම කපා ගන්න ඕනේ එහෙනම් ඔයාලා කපන හැඩතලේ මොකද්ද? ඒ හැඩතලේ අනුව.
දැන් මෙන්න මේ වගේ පටි කොටස් දෙකක් මම කපා ගත්තා. දැන් මේ දෙක අමතර කොටස් දෙකක්. මේක ඔයාලට ගැට ගහන්න භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ බකල් එකක් භාවිතා කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ. දැන් ඔයාලා චුට්ටක් මෙන්න මේ වගේ ලස්සන දේවල් හොයාගන්න. දැන් මේ වගේ එකක් අපි මෙහෙම තිබ්බාම හරි ලස්සනයි. right? මෙන්න මේකේ නම් ස්ටෝන් වගේක් එහෙමත් තියෙනවා. මේකේ නම් එහෙම නැහැ. ඔයාලට මේ තියෙන්නේ මෙහෙම දේවල් භාවිතා කළාම නිර්මාණය තවත් ලස්සන කරගන්න පුළුවන්. ඒත් දැන් ඒතර ඔයාලට ගැළපෙන දෙයක් ගන්න. දැන් මම මේ මට හොඳයි කියලා හිතුන නිසා මම මේක ගත්තේ. ඒතර මේක අනිවාර්ය දෙයක් නෙමෙයි. එක්ක ගැට ගහලා භාවිතා කරන්න. නැත්නම් මේ වගේ බකල් එකක්. මේකම වෙන්න ඕන නෑ. මොකද මේකම හොයාගන්න නැති වෙන්න පුළුවන් ඔයාලට. අපිට යම්කිසි බකල් එකක් භාවිතා කරන්න පුළුවන්. අනිත් දේ තමයි දැන් මේවට පියුසින් දාන්න පුළුවන්. දැන් මගේ මේ රෙද්ද ගොඩක් ඝනකමයි. ඒ නිසා මම පියුසින් මුකුත් භාවිතා කළේ නැහැ. මොකද ඝනකම වැඩි වෙන නිසා මම ලිනන් එකක් වුණාට මේක අර ඝනකම අඩු ලිනන් එකක් නෙමෙයි ඝනකම වැඩි ලිනන් එකක්. ඒ නිසා තමයි මම මේක භාවිතා නොකළේ පියුසින් එකක්. නමුත් ඔයාලට පුළුවන් පියුසින් එකක් දාගන්න මේ සම්පූර්ණ තීරුවට. දැන් අපි සායේ ප්‍රධාන කොටස් ටික කපාගෙන ඉවරයි. දැන් මේ තියෙන්නේ අපේ පසුපස පළු. මේකේ මොකුත් කරන්න නෑ දැනට ඔයාලට මේක ඔන්න මම පැත්තකින් තිබ්බා. මේකට අපිට ඕනි ෂිපර් එකක්. මම ගත්තා මෙන්න මේ ෂිපර් එක. එතන මේ ෂිපර් එකේ ඉන්විසිබල් ෂිපර් එකක් මොකුත් නෙමෙයි මේ නෝමල් ෂිපර් එකක්. දැන් මම මේ ෂිපර් එක මෙතන ගැලවෙනවා. ඒක අපි ඒ ෂිපර් වර්ගයේ හැටි. ඒතර මෙන්න මෙහෙම. ඒතර ඔයාලට කැමති ෂිපර් එකක් භාවිතා කරන්න පුළුවන්. මම ගත්තේ මේක. ඊළඟට මේ තියෙන්නේ ඉදිරිපස පළුව. ඉදිරිපස පළුවේ මම පොඩ්ඩක් මෙතන හැඩේ කපා ගන්නවා. එතකොට මේ හැඩේ කපා ගන්න එකපාරට නිකන් කපන්න යන්න එපා. මෙන්න මේ පළුව තියෙනවනේ. මේ ඉදිරිපසට ගත්ත අනිත් පළුව. මේක එන විදිය බලන්න. දැන් මට එන්නේ මෙන්න මේ විදියට. කොහොමද එන්නේ? මෙහෙම තියාගත්තාම එතකොට දැන් ඔයාලට පේනවද සාමාන්‍ය අපි මෙන්න මේ හරියෙන් පොඩ්ඩක් හැඩේ කැපුවා නම් හරි නේද? එහෙනම් පොඩි මාක් එකක් අපි දෙමු. මේක යන්න ඕන. දැන් මෙන්න මේ විදියට. ඒතොර එතනින් අපිට ඇවිල්ලා මෙන්න මේ හරියට වගේ වෙන්න ඇඳනම් ඇති. ලොකු හැඩයක් මම එතන ගන්නෙ නෑ මේ විදියට. මේක ඊට පස්සේ ඔයාලා බැලන්ස් කරලා ඇඳ ගන්න. මෙන්න මේ විදියට. මෙතෙන්ටත් ඔයාලට පුළුවන් ඕනනම් පේශිමාක් භාවිතා කරන්න. නැත්නම් නවලා මහන්න පුළුවන් ලොකු හැඩයක් නැති නිසා. එහෙනම් මම මේ හැඩෙත් ඔන්නෝම කපා ගන්නවා. ඊළඟට ඔයාලට තියෙන්නේ මේ සාය මසා ගන්න කොටස. සාය මසා ගන්න කොටසේදී මුලින් අපි කරන්නේ ෂිපර් එකේ කොටස අල්ලන එකනේ. ඒතර මේකෙදි මම ෂිපර් එක සඳහා වෙනම ඉතුරු කිරීමක් කළා නෙමෙයි. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මහනකොට. ඒ වගේම තමයි පසුපස විවරයක් දෙනවා නම් පහතින් විවරයේ උස තියාගන්න. දැන් ෂිපර් එක දෙන වාසිය මාක් කරගෙන ඔයාලට පුළුවන් මැස්ම බුරුල් කරගෙන ෂිපර් එකේ දුර විතරක් බුරුලට මහලා ඉතුරු ටික සාමාන්‍ය මැහුම් ක්‍රමයේ යටතේ මහගන්න. එහෙම මහගත්තට පස්සේ අපි ෂිපර් එක අල්ලලා ඉවර වෙලා අර අපි මේ මැස්ම මහගත්ත මුල්ම කොටස එතනින් ඉවත් කරගන්නවා. ඒතර අපිට පහසුයි මේ විදිහට ෂිපර් එක අල්ලා ගැනීම. ඔයාලත් ඒක උත්සාහ කරලා බලන්න.
ඊළාට මේ තියෙන ඉදිරිපස පළුව සඳහා ගත්ත, ඒ කියන්නේ අපි ඉදිරිපස පළුව දෙකෙන් උඩින්ම ගත්ත පළුව සඳහා ගත්ත පේෂන් එක. මේක මම පේෂන් එක පැත්තක් මැහුම් වාසිය අයන් කරගත්ත මට මහ ගන්න පහසුවට. මම අර මුලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් මෙතෙන්දී ඔයාලට අවශ්‍ය නම් පියුසින් එකක් භාවිතා කරලා වෙරලා අලවා ගැනීමක් කරන්න. මගේ රෙද්ද ටිකක් ගණකම් වැඩි නිසා මම භාවිතා කළේ නැහැ. නමුත් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඒතර දැන් මෙතන අර කවාකාර හැඩයක් තියෙන නිසා ඔයාලා පරිස්සමට මහ ගන්න ඇදිලා යන්න පුළුවන්. ඒතර දැන් මම මෙතෙන්දි කළේ මේ පේසින් කොටස හොඳ පිටින් තියලා මහගෙන ගිහිල්ලා කන පිට පැත්තට හරවලා නැවත මහගත්ත එක. ඒතර නැවත මහගද්දි ලේසි නිසා තමයි මම මෙහුම් වාසිය අයන් කරලා හදාගත්තේ මේ විදියට. ඊට පස්සේ තියෙන්නේ මෙතන ඒ කියන්නේ ඉදිරිපස පල්ලුවේ උඩින්ම තියෙන කොටස සඳහා වූ ඉනපටිය. ඉනපටියෙත් මම මෙහුම් වාසිය අයන් කරගත්තා. මම කෝ ඉනපටිය අපිට කෙළවරේ කොටස වලට කැමති හැඩතල වලට කපා ගන්න පුළුවන් කියලා. මම හැඩතලයක් කපා ගත්තා. ඔයාලට කැමති හැඩතලයක් කපා ගන්න. මේකෙත් මම මෙහුම් වාසිය අයන් කරගත්තා අපිට පහසු නිසා. එතන මෙන්න මම පාර දෙකේ මහගෙන ගිහිල්ලා නැවත හරවලා නවලා මහ ගන්න පුළුවන්. මෙන්න මේ විදියට පටියත් අල්ලා ගන්න.
ඊළඟට ඔයාලට පුළුවන් අපේ ඉදිරිපස සහ පසුපස සාමාන්‍ය විදිහට හොඳ පිට තියලා එක පැත්තක අංශේ පැත්ත මහ ගන්න. ඒ අංශේ මහ ගන්න පැත්ත වෙන්න ඕනේ. අපි අනිත් පතුරමේ එක පැත්තක් අපිට තියෙන්නේ හැඩයක් අපලනේ. අන්නේ හැඩේන පැත්ත තමයි ওই මැහෙන්න ඕන. ඒතර මෙන්න මේ විදිහට අපි අඟල් භාගයක මැහුම් වාසියක් නැත්නම් වල තිබ්බ මැහුම් වාසිය අනුව මසා ගන්න මෙන්න මෙහෙම. දැන් අපි මේ හදාගත්ත කොටස්. දැන් ඔන්න මම කියපු හැඩතල ටික මෙතන තියෙනවා. දැන් මෙන්න මෙතන මම පටියක් අල්ලපු නිසා මේකෙත් මම පටියක් අල්ලගත්තා. ඒතර එහෙම ආවම අපිට ෆිනිෂින් එක තියෙන නිසා. දැන් මෙන්න මෙතෙන්දී අපි දැන් මේකේ අපි බෙල්ට් එක අල්ලගෙන තියෙන්නේ දැන්. මේකේ අපිට බෙල්ට් එක දැන් මේක දැන් අපි ඒ වගේම මේ කොටස මේ අංශයට අල්ලගන්නත් ඕනේ. උඩින් තියලා මහන්න පුළුවන්. මම උඩින් තියලා මහන්න නැතුව මම මේ අංශයටම අල්ලනවා. අංශයටම අල්ලන නිසා අපිට සිද්ධ වෙනවා මේ පටිය වෙනම අල්ලන්නත් මේ පටිය වෙනම අල්ලන්න. එතකොට අපි පටි කොටස් දෙකක් විදිහට ගන්න. එන්න මෙතන මේ පැත්තට වෙනම පටියක් විදිහට ගන්න. මේ පොඩි කොටසට ඒ කියන්නේ අපි එක පළුවකටනේ. මේක පළුවකට මේ පටිය වෙනම ගන්න. මම එතකොට අපේ උස ප්‍රමාණය වෙනසක් නැහැ. දිග අපිට වැඩිපුර ටික කැපුවත් අයින් කරගන්න පුළුවන් මෙතනින්. මෙන්න මෙහෙම එන්නේ මේ කොටස. ඊටු ටික තමයි මේ පටි කොටස තියෙන්නේ. ඒතර මේ පටි කොටස් දෙක අපි අල්ලගත්තට පස්සේ පුළුවන් මෙන්න මේක මේ අංශෙන් තියන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ සම්පූර්ණ පටියම අල්ලගත්තොත් මේ පළුවේ ඉන්නේ අපිට උඩින් තියලා මහ ගන්න මෙතන. ඒ නිසා මම එහෙම නොකර මම මෙතන පටි කොටස් දෙකක් විදිහට භාවිතා කරනවා එහෙනම් මෙන්න මේ පැත්තට එකක් සහ මේ පැත්තට එකක් විදිහට.